साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु 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 सम्मा दिट्ठिंच आवसो उच्यते कित्तावतानुको आवसो आर्य शावको सम्मा दिट्ठि होति उजुगतस दिट्ठि धम्म अवेच्येन प्रसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति यतोचको आवसो आर्य शावको अकुशलानां पजानाति अकुशल मूल्यानां पजानाति कुशलांच पजानाति कुशल मूल्यांच पजानाति इत्तावत को आवसो आर्य शावको सम्मा दिट्ठि होति गौरवनीय अपे स्वामीන් වහන්සේගෙන් අවසරයි නිර්වාණ මාර්ගයේ ගමන් කරන පින්වත් මහතුරුනි නෝනවරුනි දුව දරුවනි මට අර එක්කෙනෙක් පොඩි මාතෘකාවක් දුන්නා පොඩි මේ සම්මා දිට්ඨිය ගැන පොඩි දේශනයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ ගැන කියලා කළා මේ ඔය සතිපට්ඨාන සූත්‍රය ගැන එහෙම විග්‍රහයක් කරන්න එහෙම පුළුවන්. දැන් බුදු පියාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 621 තමයි සිදුවත් කුමාරයා වශයෙන් දඹදිවේ ඉපදුනේ. ක්‍රිස්තු පූර්ව 588 තමයි බුද්ධත්වයට පත් වුනේ. ඒකට ක්‍රිස්තු පූර්ව 588 තමයි උන්වහන්සේ දඹදිව බුද්ධත්වයට පත් වුනේ. ඒකට අවුරුදු 2500කටත් වැඩි කාලයක් නේද? ඉදිරිලා මේ ලෝකයට ඉතෙක් ඉදිරිපත් නොවූ ලෝකෝත්තර ධර්මයක් තමයි ඉදිරිපත් කරේ. එතකොට මේ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්න තියෙන බාධා තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාවට කියන තව නමක් තමයි සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැන උපදින ධර්මතාවය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට අවිද්‍යාව දුරු වෙච්ච තැන ඇති වෙන හටගන්න ධර්මයට කියනවා විද්‍යාව කියලා. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැන ඇති වෙන ධර්මතාවයට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට ඇත්තටම මේ සම්මා දිට්ඨිය අවබෝධ නොවුන කෙනෙකුට ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ සම්මා දිට්ඨිය උපදවාගත්ත කෙනෙකුට. ආර්ය කියන්නේ එතන. එතකොට මේ ලෝකෝත්තර නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට ඉස්සුරුම අපි තුල අවදි කරගත යුතු ධර්මතාවය තමයි සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ප්‍රතිවේදයේ වෙන්න ඉස්සර වෙලා උපදවාගත යුතු ධර්මතාවය තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය උපදවා ගන්න නැති කෙනෙකුට කිසිම දවසක මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. අවබෝධ කරගන්න දැන් අර මාර්ග සත්‍යයේදී පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. එතකොට අපි මුලින්ම කරගන්න ඕනේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම. ඉතින් මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒකේ මූල පරියාය වගේ 9 වෙනි සූත්‍රේ. මේක දේශනා කරන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේමයි මේක අහන්නේ ඉස්සර වෙලාම.
මානෙනි මේක ඇවැත්නි මේ සම්මාදිට්ඨිය කියන්නේ කුමකටද? කියලා අහපුවම ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙන්නේ මේ සම්මාදිට්ඨිය කියන කාරණය ඔබ වහන්සේටම වැටේවා. ඔබ වහන්සේගෙන් අසලා අපි දැනගන්න අපි කැමතියි කියලා තමයි උන්වහන්සේ උත්තර දෙන්නේ. ඒ අනුව තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රය. හැබැයි දිග සූත්‍රයක්. දිග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන මූලපරියාය වගේ 9 වෙනි සූත්‍රය. ඉතින් කරුණු 16කින් සාරිපුත්ත හාමුදුරුවෝ මේක විස්තර කරනවා. එතකොට මේ ඔය සත්‍ය විභංග සූත්‍රයේදී උන්වහන්සේමයි මේ දේශනා කරන්නේ කතමංචාවසෝ සම්මාදිට්ඨි කියන තැන කතමංචාවසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මාදිට්ඨි කියලා එතන කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ අපි නිවන් මාර්ගයේ ගමන් කරන අපි හැමෝටම තාමත් වැදගත්ම වෙන ධර්මතාවය තමයි සම්මා දිට්ඨිය. මූලිකම අඩිතාලම. ඉතින් මේක අවබෝධ කර ගැනීම තමයි මේ මාර්ගය යන්න තියෙන පළවෙනිම කාරණේ. මේක අවබෝධ නොවුනොත් මේ මාර්ගයේ යන්න පුළුවන්කම නැහැ. ඒ හින්දා මේක අවබෝධ කරගන්න ඒක මේ ලේසි. ඉතින් මේ පොඩි වෙනස්කම් තියෙනවා මේ ත්‍රිපිටකයේ මේ ධර්මයේදී. ඒකෙදී උන්වහන්සේ දෙන පිළිතුර තමයි යතෝචකෝ ආවසෝ අරියසාවකෝ අකුසලානම් පජානාති. අකුසල මූලයන් පජානාති. කුසලානම් පජානාති. කුසල මූලයන් පජානාති. එත්තාවතකෝ ආවසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති කියලා කියන්නේ. ඒ කියන්නේ අකුසලයේ දැන ගැනීම. අකුසල මූලයේ දැනගන්න එක. කුසලයේ දැනගන්න එක. කුසල මූලයේ දැනගන්න එක තමයි සම්මාදිට්ඨිය කියලා උන්වහන්සේ එතනදී කියන්නේ. හැබැයි ත්‍රිපිටකයේ තියෙන්නේ මේ වෙනත් කාරණයක්. දැන් අපි දන්නවනේ කුසලය කියන එකට කියන්නේ කෞශල්‍ය හැකියාවනේ. මොනවට හැකියාවද? මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න තියෙන දක්ෂකමටනේ. ඒකන කියන්නේ. එතකොට අකුසලයේ කියන්නේ නොහැකියාව. දැන් මේක අවබෝධ කරගන්න නම් දැන් අපේ මනස කියලා ධර්මයක් නැහැ. සම්මුතියේ මනස කියලා අපි ධර්මයක් කතා කරනවානේ. ඒ මනස කියන ධර්මයේ ස්වභාවය තමයි යං කිංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. ඒක හැමෝටම පැහැදිලිනේ නේද? එතකොට අන්න ඒ හටගෙන නිරුද්ධ වෙන බව දැකීම තමයි මේ මාර්ගයේ තියෙන නිර්වාණ මාර්ගය කියලා කියන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් බුදුන් වහන්සේ හොයාගත්තේ අපි නිවන කියලා කිව්වට තවත් අර්ථයකින් කිව්වොත් සම්මුති උපතත් සම්මුති මරණයටත් අමතරව තවත් උපතක් සහ තවත් මරණයක් තියෙනවා කියලා තමයි උන්වහන්සේ හොයාගත්තේ. ඒකට තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ. මේ කියන්නේ සිත පිළිබඳව. දැන් උන්වහන්සේ දේශනා කරේ සිත පිළිබඳව ලෝකයක් නේ. චිත්තේන නියති ලෝකනේ. සිතක් නැමැති ලෝකයක් පිළිබඳව. ඔය අපි හිතන ලෝකේ එහෙම නෙමෙයි. එතකොට අන්නේ ඒ ලෝකේ හට ගන්න තැනම නිරුද්ධ වෙනවා. කිසිම දෙයක් නැහැ. එතකොට මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම ඇති බවක් නැති බව දැන ගැනීම. අන්න සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඔව් ඇති බවක් නැති බව දැනගන්න එකට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් දැන් මේ අකුසලානම් පජානාති. අකුසල මූලයන් පජානාති කියලා කියන්නේ දැන් අපි අර
අපේ ස්වාමීන් වහන්සේ කාලයක ඉඳලා අර කියනවනේ මේ සමුදයි නිරෝධයි කියලා මේ ධර්මතාවය වඩාගෙන ඉස්සරහට යන්න කියලා. එතකොට මේක වඩන්න නම් යෝනිසෝ මනසිකාරයේ තියෙන්න එපා. නේද? අන්න එතකොට අයෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ආන් ඒකට තමයි අකුසලයේ කියලා කියන්නේ. අයෝනිසෝ මනසිකාරයට. එතකොට ඒක තමයි අකුසලයේ. ඒ අකුසල මූලය එතකොට. ඒ අයෝනිසෝ මනසිකාරයේ පවත්තන්න මේ අයෝනිසෝ මනසිකාරයේ පවත්තන්න මූලික කරුණු වෙන්නේ රාග, දේශ, මෝහ. අන්න අකුසලයේ එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ පවත්තන්න බැරි බව. යෝනිසෝ මනසිකාරයේ පවත්තන්න බැරි බව අයෝනිසෝ මනසිකාරයේ. ඒ අයෝනිසෝ මනසිකාරයේ පවතින්නේ රාග, දේශ, මෝහ හින්දා කියලා. තමයි මේකේ පළවෙනි කොටස මේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඒතකොට කුසලයේ කියන්නේ එතනින් අපි අර නාම රූප නිරෝධෝ කියන නාම රූප නිසා දෘෂ්ටිගත වීමක් වෙනවනේ. එතන නේද මේ අකුසලයේ කියන එක තියෙන්නේ. නෑ ඕක අපි මෙහෙම කියාගෙන යනකොට ඔබතුමා කියපු තැනට එනවා. මේ කර්ම 16ක් කියනවනේ. මේ 16ම විස්තර කරන්න වෙලාවක් නෑ බැයි. එතකොට කුසලයේ කියන්නේ මේ නිරෝධයි එහෙම නැත්නම් සමුදයි නිරෝධයි කියන ධර්මතාවයේ සිහිය පැවැත්වීම තමයි කුසලය. සමුදයකුත් නැහැ නිරෝධයකුත් නැහැ කියලා. ඈ? සමුදයකුත් නැහැ නිරෝධයකුත් නැහැ. නමුත් මේක අපි මේ ප්‍රායෝගික යම් කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. එතකොට අනේ ඒක තමයි කුසලයේ කියන්නේ. එතකොට කුසල මූලය කියන්නේ අලෝභ, අදෝස, අමෝහ. ඒවා තිබ්බොත් මේක වඩන්න බෑ. අලෝභ, අදෝස, අමෝහ කියන ධර්මතාවයන් තමයි කුසල මූලය වෙන්නේ. දැන් මෙහෙම කිව්වම මේ එතන හිටපු වික්ෂුන් වහන්සේලා මේ විමසනවා ස්වාමීනි තවත් ක්‍රමයක් තියනවද මේකට කියලා. තවත් ක්‍රමයක් තියනවද සම්මාදිට්ඨිය උපදවා ගන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියන තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ආහාරංච පජානාති, ආහාර සමුදයංච පජානාති, ආහාර නිරෝධයංච පජානාති, ආහාර නිරෝධගාමිනී පටිපදංච පජානාති කියන එක. ආහාර කිව්වහම දැන් ආහාර කිව්වම අපි දන්නවා කබලින්ක ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා නේද? දැන් කය පවත්තන්න උවමනා කරන ඒවා තමයි කබලින්ක ආහාර. ඒතකොට කයක් නැති තැනක මනසක් හම්බ වෙනවද? නෑ නේද? කයක් ඇසුරු කරගෙනනේ මේ මනස කියන ධර්මයේ නැති බව ඒක හැබෑව. නැති බව හැබෑව. නමුත් මේ අධ්‍යයනය කරද්දී මේ තියෙනවා කියලානේ අපි මේ ගන්නෙ. එතකොට ඒ කබලින්ක ආහාර කියන්නේ කයේ පැවැත්මට. එතකොට පස්ස ආහාර කියන්නේ මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේවා බොරු තමා. නමුත් ආදීනය කරන්නකොට මේක දැනගන්නකොට ඇත්තටම පටිච්චසමුපාද කියලා ධර්මයක් නැහැ මේක පහුරක්නේ. නේද? ධර්මය අවබෝධ කරගන්න පහුරක්. අන්න ඒ ගමන් මාර්ගය යනකොට අපිට මේක අවබෝධ කරගන්න තියෙන ක්‍රමවේදයක්. එතකොට යම් කිසි කෙනෙක් ආහාර දන්නවනම් ආහාර හටගන්නේ මෙහෙම කියලා දන්නවනම් ආහාර නිරෝධ වෙනවා කියලා දන්නවනම් නිරුද්ධ කරන වැඩපිළිවෙල කියලා දන්නවනම් ඒකත් ඇති සම්මා දිට්ඨිය උපදවා ගන්න කියලා තමයි බුදුන් මේකේ සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. හරිද? එතකොට මේ ආනවා මේ ස්වාමීන් වහන්සේට තවත් ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට සාරිපුත්ත ඊමේගෙන තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි යතෝචකෝ ආවසෝ දුක්ඛේ පජානාති, දුක්ඛ සමුදයං පජානාති, දුක්ඛ නිරෝධයං පජානාති, දුක්ඛ නිරෝධගාමිනී පටිපදං පජානාති. උන්වහන්සේ මේ දුක්ඛ නිරෝධ මේ කියන්නේ මේ මාර්ග සත්‍ය කියන එකට හැම වෙලෙම කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි වඩන්න කියලා.
එතකොට දුක කියන එක දන්නවනම් අපි දුක කියලා කියන්නේ මොකේද? සංකිච්ඡේන පච්චුපාදානස්කන්ධ දුක්ඛ. එතකොට ලෝකේ දුක කියන ධර්මතාවයක් නේ ලෝකේ තියෙන දුක කියන එක ධර්මතාවයක්. ඒක නැති කරන්න පුළුවන්ද? ධර්මතාවයක් නැති කරන්න බෑ. ඒක තේරුම් ගන්න විතරයි නේද? තේරුම් ගන්න විතරයි අපිට තියෙන්නේ මේ උමනා වෙන්නේ නේද? එතකොට දුක කියන්නේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම. දුක කියන්නේ දුකට හේතුව දුකට හේතුව මෙතන නම් තියෙන්නේ අර යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගත තත්‍ර අභිනන්දනී සීයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මෙතන මේ සූත්‍රයේ තියෙන්නේ. ඇත්තම කතාව ඕක නෙමෙයි. ඡන්දම් මූලං සබ්බං දුක්ඛන්ති. ඡන්දම් මූලං සබ්බං දුක්ඛන්ති. දුකට හේතුව තමයි ඡන්දය. අපි අකමැති දෙයක් මොනවා හරි වුණාට අපිට දුක එනවද? නේද? ඡන්දයෙන් අපි බැඳිච්ච දේවල් වලට තමයි දුකට හේතුව. මෙන්න මේක තේරුම් අරගෙන අපි ඒ ඡන්දයෙන් බැඳෙන්නේ නැත්නම් උපාදානයක් වෙන්නේ නැත්නම් අපිට දුක කියන එක ලෝකේ තියෙයි. පරිඤ්ඤය කියලා කියන්නේ බුදුන් වහන්සේ දුක පිරිසිඳ දකින්නනේ නැති කරන්න නෙමෙයිනේ පිරිසිඳ දකින්න පරිඤ්ඤය. ඔව්. එතකොට දුකට හේතුව තමයි ඡන්දම් මූලං සබ්බං දුක්ඛන්ති. සියලු දුක් වලට හේතුව තමයි ඡන්දයෙන් බැඳෙන එක. අපි මේකට උපාදාන කියලා හැම කියන්නේ. උපාදාන කියන්නේ මේකටම තමයි. මේ එතකොට මේ දුක හටගන්නේ මෙහෙමයි, දුකේ නිරෝධය මේකයි, නිරෝධ කියන වැඩපිළිවෙල මේකයි කියලා දැනගත්තොත් යම් කිසි කෙනෙක් ඒ දැනගත්ත පමණින්ම සමාධිය පත් වෙන කෙනෙක් කියලා තමයි සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ. එතකොට නැවත අහනවා ස්වාමීනි තවත් ක්‍රමවේදයක් තියෙනවද කියලා. එතකොට ඔන්න ඔතන ඉඳලා තමයි වැදගත්. ඔබතුමා කිව්වේ එක ඉන්නේ ඔතනදී. එතකොට කියනවා ඔව් තවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ජරා මරණං පජානාති, ජරා මරණ සමුදයං පජානාති, ජරා මරණ නිරෝධයං පජානාති, ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදං පජානාති. මේ සියලු ධර්මයන් මේ කරුණු 16 දීම අර මාර්ගය කියන එකට ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට යමෙක් ජරා මරණ දන්නවා නම්, ජරා මරණ හටගන්න හේතුව දන්නවා නම්, ජරා මරණ නිරෝධය කියන එක දන්නවා නම්, නිරෝධ කරන වැඩපිළිවෙල දන්නවා නම් ඔහු ආන සම්මා දිට්ඨිය උපදවා ගන්න දක්ෂ වෙන කෙනෙක්. ඇත්තටම ජරා මරණ වලට හේතුව මොකද? ජාතිය. ජාති සමුදය, ජරා මරණ සමුදය. ජාති නිරෝධා, ජරා මරණ නිරෝධෝ. ආන ජරා මරණ. එතකොට නැවත තවත් ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ජාති පජානාති, ජාති සමුදයං පජානාති, ජාති නිරෝධයං පජානාති, ජාති නිරෝධ ගාමිනී පටිපදං පජානාති. ඔන්න මේ පස්වෙනි කාරණය. පළවෙනි කාරණේ තමයි මේ අකුසල කුසල මූලයන් දැනගන්න එක. දෙවෙනි එක ආහාර පිළිබඳව දැනගන්න එක. තුන්වෙනි එක දුක පිළිබඳව දැනගන්න එක. හතරවෙනි එක ජරා මරණ දැනගන්න එක. පස්වෙනි කාරණේ තමයි ජාතිය. ජාතිය කියන්නේ දැන් ජාතිය කියන විවිධ අවස්ථාවලදී නේද? අර බුදුහාමුදුරුවෝ ජාතිය කියන තැන කියන්නේ
යා තේසං තේසං සත්තානං තන්නි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති කියලානේ නේද? එතකොට උපදිනවා නැවත උපදිනවා. එතකොට මවුසකින් දෙසරයක් උපදින්නේ නැහැනේ. එතකොට මවුසෙන් උපදින කතාවක් නෙමෙයි කියන්නේ. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. ස්කන්ධයන්ගේ හට ගැනීම මේ ආයතන පහළ වීම තමයි උන්වහන්සේ ජාති කියලා හිතන්නේ. පත්‍ය වේදනා කියන තැනට යන්නේ. ඔව් එතකොට ජාතියට හේතුව මොකද්ද? ජාතිය කියන්නේ ඉපදෙනවා කියමුකෝ අපි හට ගන්නවා කියලා. එතකොට ජාතියට හේතුව භව සමුදයෝ ජාති සමුදය භව නිරෝධෝ ජාති නිරෝධ. එතකොට අන්න ඒක තමයි පස්වෙනි කාරණේ කියලා. එතකොට හයවෙනි කාරණේට උන්වහන්සේ දක්වන්නේ භව පජානාති භව සමුදයං පජානාති භව නිරෝධයං පජානාති භව නිරෝධගාමිනී පටිපදං පජානාති. එතකොට භව කියන එක දැන් අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා හටගෙන නිරුද්ධ වෙන බවට කියන වචනයක්. එතකොට හැම සිතුවිල්ලක්ම භවයක් එක් භවයක්. ඒ හැම සිතුවිල්ලක්ම හටගත වෙනම නිරුද්ධ වෙනවනේ. එතකොට හැම සිතුවිල්ලක්ම එක් භවයක්. මේකේ මුලට ගියාම අවිද්‍යාවින්දනේ මේක හටගෙන ඉන්නේ. එතකොට භව කියන එක ඇත්තටම මේ කියන්නේ මැරිලා ගිහිල්ලා උපදින තැනක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ එතෙන්දත් ಜಾති කියනවා ඇති එහෙම සිද්ධියක් තියෙනවා නම් අපිට පේන විදිහට නම් එහෙම සිද්ධියක් නෑනේ. එතකොට භව කියන්නේ හටගෙන නිරුද්ධ වෙන බව. ක්ෂණයක්වත් පවතින්නේ නෑ මේක. හටගත්ත තැනම නිරුද්ධ වෙනවා නම් මේ අන්න භව. එතකොට භවය කියන එක දන්නවා නම් භවය කියන්නේ මේම එක හටගෙන නිරුද්ධ වෙන බව. ඒකට හේතුව දන්නවා නම් ඒක නිරුද්ධ වෙනවා කියලා දන්නවා නම් නිරුද්ධ කරන වැඩපිළිවෙල දන්නවා නම් ආන් ඒකම ප්‍රමාණවත් සමාධිත්‍ය වෙන්න. එතකොට භවයට හේතු මොකද්ද? උපාදාන සමුදයෝ භව සමුදයෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. අන්න උපාදානයේ තමයි භවය හටගන්න හේතුව. එතකොට උපාදාන නිරුද්ධ වුණා නම් භවය පවතින්නේ නැහැ. ඊට පස්සේ කියනවා තවත් තියනවාද මේ ස්වාමීන් වහන්සේ තවත් ක්‍රමයක් තියනවා නම් කියලා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරන්නේ උපාදානම් පජානාති උපාදාන සමුදයං පජානාති උපාදාන නිරෝධයං පජානාති උපාදාන නිරෝධගාමිනී පටිපදං පජානාති. උපාදාන කියන්නේ මොනවටද? අර හතරක් තියෙනවනේ උපාදාන වර්ග. කාම උපාදාන, කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත අත්වාද සීලබ්බත උපාදාන. මේ හතරනේ. මෙන්න මේ අපි මේක ඒ උපාදාන කියන්නේ අල්ලා ගැනීමනේ, තදින් අල්ලා ගැනීමනේ. ඒ අල්ලා ගැනීම තුල තමයි මේ උපාදානයක් සිද්ධ වෙන්නේ. එතකොට උපාදාන කියන්නේ මේක තේරුම් ගත්තොත් උපාදාන කියන්නේ මේකට මේ කාම උපාදාන, ditthi උපාදාන, අත්වා මේ සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන එක තමයි උපාදාන කියන්නේ. මේක හටගන්නේ මොකක් හින්දාද? විඥාන. තණ්හාව නිසා. නේද? තණ්හා සමුදයෝ උපාදාන සමුදයෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. එතකොට මේ උපාදාන කියන්නේ මොකද්ද? උපාදානේ හටගන්නේ කොහොමද? ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද? නිරුද්ධ වෙන මේ ධර්මතාවය මොකද්ද කියලා ගන්නවා නම් යම් කිසි කෙනෙක් ආනෝ සම්මා දිට්ඨිය උපදවා ගන්න සමත් වෙන කෙනෙක්.
සමත් වෙන කෙනෙක්. ස්වාමීනි තවත් ක්‍රමයක් තියෙනවද? එතකොට කියන්නේ තණ්හා පජානාති, තණ්හා සමුදයං පජානාති, තණ්හා නිරෝධයං පජානාති, තණ්හා නිරෝධගාමිනී පටිපදං පජානාති කියලා තමයි පැහැදිලි කරන තවත් ක්‍රමයක්. තණ්හාව. මොකද තණ්හාව කියන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට මෙන්න මේවට තමයි තණ්හාව කියන්නේ. මේ තණ්හාවෙන් අපි බැඳුනොත් මොකක්ද වෙන්නේ? ඇලීම් ගැටීම් හට ගන්නවා. රූප තියෙනවා කියලා ගත්තොත් ඇලීම් ගැටීම් හැදෙනවා. ශබ්ද තියෙනවා කියලා ගත්තොත් ඇලීම් ගැටීම් හැදෙනවා. නේද? ගන්ධ තියෙනවා කියලා ගත්තොත් ඇලීම් ගැටීම් හැදෙනවා. ඒක තමයි තණ්හාව. ඒ සියල්ලම රූප නේද? රූප. ඒ කියන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා කියන්නේ. කිසිම රූප ස්වභාවයක් නැහැ. ඔව් දැන් රූප ස්වභාවයක් නැහැ. මේ රූපේ ස්වභාවයෙන් හටගත්ත තැනම බින්දන එක. පින පින්ඩූපමං රූපං කියලානේ කියන්නේ. ඔව් ඒ ස්වභාවය. එතකොට යන්නේ ඒක තීරුම් ගන්න ඕන. යමයි මේ තණ්හාව කියන්නේ මෙන්න මේකට. මේ එතකොට තණ්හාව හටගන්නේ මෙන්න මේ හේතුව හින්දා මේක පවතිනවනේ මේක එතනම නිරුද්ධ වෙනවා. දැන් බුදුදහමේ තියෙන සියලු ධර්මතාවයන් හටගත්ත තැනම නිරුද්ධයි කියන ධර්මතාවය මත තමයි සාකච්ඡා කරන්න ඕනේ. සමුදය තුලම නිරෝධා. එතකොට අන්න එහෙම තණ්හාව ගැන පූර්ණ අවබෝධයක් ලැබුවොත් කවුරු හරි මේක තේරුම් ගත්තොත් අන්න ඒ තුල සම්මා දිට්ඨිය උපදවා ගන්න සමත් කෙනෙක් කියලා තමයි සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. මේ මරණය විස්තර කරන්න ගියොත් ගොඩාක් වෙලා යන හින්දා මම එහෙම විස්තර කරන්න යන්නේ නැහැ. හැමෝම දන්න කාරණේනේ මේවා. නේද? එතකොට තවත් ක්‍රමවේදයක් තියෙනවද ස්වාමීන් වහන්සේ කිව්වම වේදනා පජානාති, වේදනා සමුදයං පජානාති, වේදනා නිරෝධයං පජානාති, වේදනා නිරෝධගාමිනී පටිපදං පජානාති. මේ ඊතාවතකෝ ආවුසු මේ සම්මාදිට්ඨි හොති කියලා තමයි සම්මාදිට්ඨිය. යම් කිසි කෙනෙක් වේදනාව දන්නවා නම්, වේදනාව හටගන්නේ මෙහෙමයි කියලා දන්නවා නම්, වේදනාව නිරෝධ වෙනවායි කියලා දන්නවා නම්, වේදනාව නිරෝධ කරන වැඩපිළිවෙල දන්නවා නම් ඒ දැනීමම ප්‍රමාණවත් සම්මාදිට්ඨිය උපදවා ගන්න කියලා තමයි කියන්නේ. මොකේද අපි වේදනාව කියන්නේ? වින්දනයක් නේද? වේදනාව. මේ සම්මුතියේ මෙහෙම තිබ්බට මේව පරමාර්ථ වශයෙන් මෙහෙම තියෙනවා කියලා ගන්න බෑ හැබැයි. හරි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අර සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා තියෙනවනේ නේද? සුඛ වේදනා භික්ඛවේ දුක්ඛතෝ දාට්ඨබ්බං. අදුක්ඛම මේ දුක්ඛ වේදනා භික්ඛවේ සාලතෝ දාට්ඨබ්බං. අදුක්ඛම සුඛ වේදනා භික්ඛවේ ශුඤ්ඤතෝ දාට්ඨබ්බං කියලානේ දාට්ඨබ්බ සූත්‍රයේ තියෙන්නේ. නේද? ඒ කියන්නේ සැප වේදනාව දුකක්. එතකොට සැපක් තියනවද? සැපක් නෑ. එතකොට දුක් වේදනාව සරලතෝ දාට්ඨබ්බං උලක් වගේ. එතකොට දුකකුත් නැති සැපකුත් නැති වේදනාව ශූන්‍යතාවයක් බවට පත් වෙන ශුන්‍යතෝ දාට්ඨබ්බං. එතකොට වේදනාවක් තියනවද? නෑ. යන්නේ මේ වේදනාව දැනගත්තු. ඇත්තටම වේදනාව හටගන්නේ මොකක්ින්දද? වේදනාව කියන්නේ ඔකට. පස්ස සමුදයෝ වේදනා සමුදයෝ. පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. වේදනා නිරෝධෝ. අනේ එතකොට ඒක දන්නවනම් වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් යමෙකුට තියෙනවා නම් අන්න ඒකම ප්‍රමාණවත් යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය උපදවා ගන්න. කල්ලා දාන්න පුළුවන්. ඉවරයි
නාම ධර්මත් ඉවරයි. ඔව්. ඉවරයි. එහාට යනවා පාරක්. ඔව් එකක් නෑ. ආපහු හැරෙන්නට පාරක් ඔව් ඊට පස්සේ අහනවා තවත් ක්‍රමවේදයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් පස්ස පජානාති, පස්ස සමුදයං පජානාති, පස්ස නිරෝධයං පජානාති, පස්ස නිරෝධගාමිනී පටිපදං පජානාති, ඊතාවතා කෝ ආවසු සම්මාදිට්ඨි හොති. ස්පර්ශය දන්නවනම්, ස්පර්ශය හටගන්න විදිය දන්නවනම්, ස්පර්ශ නිරෝධ වෙන බව දන්නවනම්, ඒ නිරෝධ කරන වැඩපිළිවෙල දන්නවනම්, මේ වැඩපිළිවෙල කියන එකට හැම වෙලෙම උන්වහන්සේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් අපේ ආරහාමුදුරන්ගේ දේශනේදී මේක විස්තරාත්මකව කිව්වේ ඉඳ මම ඒවා කියන්න යන්නේ. එහෙම කියන්නේ. එතකොට ස්පර්ශ හයක් තියෙනවානේ. නේද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. නේද? එතකොට මේ ස්පර්ශ ආයතන හැදෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. තුන් දෙනෙකුගේ එකතුවක්. අනේ ඒක එතකොට ස්පර්ශ ආයතනේ දන්නවනම්, මේ ස්පර්ශ ආයතන හැදෙන විදිය දන්නවනම්, මේ නිරුද්ධ වෙන දන්නවනම්, නිරුද්ධ කරන වැඩපිළිවෙල දන්නවනම් ඕ සම්මා දිට්ඨිය උපදවා ගන්න දක්ෂ කෙනෙක්. ස්පර්ශය හටගන්නේ මොකක් හින්දාද? සලආයතන සමුදයෝ පස්ස සමුදයෝ, සලආයතන නිරෝධෝ පස්ස නිරෝධෝ. ආයතනින් එහාට කතා කරන්න දේවල් තියෙනවද? කතා කරන්න දෙයක් නෑ. එතකොට අහනවා මේ ස්වාමීනි තවත් ක්‍රමවේදයක් තියෙනවා නම් කියලා දෙන්නකෝ. එතකොට කියනවා සලආයතනම් පජානාති, සලආයතන සමුදයං පජානාති, සලආයතන නිරෝධයං පජානාති, සලආයතන නිරෝධගාමිනී පටිපදං පජානාති, ඊතාවතාවකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. සලආයතන නේද? දැන් ඔය සලආයතන කිව්වට අපි ඔය කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන සලආයතන. නේද? ඇහැ කියන එක, ඇහැ කන නාසය දිව කය මන කියන ඒවානේ අපි කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔකට චක්කු කියලා. සෝත, ගාන, ජීවහා, කාය, මන. අන්න ඒවට බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් අපිට දැන් ඇස් දෙකක් තියෙනවානේ. මේ ඇස් දෙකෙන් අර ත්‍රිවිල් එකයි අපේ හාමුදුරුවෝ එක සැරේ බලන්න පුළුවන්ද? ඇස් දෙකක් තිබ්බට බැරි. එතකොට එහෙනම් මේවට නෙමෙයිනේ චක්කු කියන්නේ. අනේ චක්කායතන ඉපදුනහම තමයි පෙනෙනවා කියන ස්වභාවය ඇති වෙන්නේ. ඇහැට නෙමෙයි. ඇහැද ඒක චක්කායතන උපදවා ගන්න හේතුවක් තමයි. ඔව්. චක්කායතන පෙනෙනවාද පෙනෙන බවක්ද? කියන්නේ පෙනෙනවා කියන පෙනෙන බවක් තියෙන්නේ. පෙනෙන්න හේතු තියෙන්න දෙපේ. බව හෙන බව. ප්‍රසාද රූපයේ සහිත ඇහැක් තියෙන්න ඕනේ. බාහිර රූපයක් තියෙන්න ඕනේ. විඥානේ චක්කු විඥානේ හට ගන්න ඕනේ. එතකොට ආලෝකයේ තියෙන්න ඕනේ. ආලෝකයේ තියෙන්න ඕනේ. මානසිකාරය කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. හිත වැඩ කරන්නත් ඕන. එතකොට තමයි පෙනෙනවා කියන්නේ මේ හේතුඵල ධමයක් නේ. හේතුඵල ධමයක්. බුද්ධාම ඇහැට පේනවා කිව්වොත් වැරදි. හිතට පේනවා කිව්වොත් ඒත් වැරදි. ඔව්. ඒ විඥාණයට පේනවා කිව්වොත් ඒත් වැරදි. ඔව්. ඇත්තටම අර මේ බුදුදහමේ නිවන හැම වෙලෙම නිරුක්ති වලින් කියන්නේ. නිරුක්ති වලින්. ඇතයි කියන ස්වභාවයෙන් කිව්වොත් කවුරු හරි අල්ල ගන්නවා. ඇතයි කියන හැඟීමෙන් වචන වලින් කතා කරොත් කවුරු හරි මේකට ඇලෙනවා, අල්ල ගන්නවා. ඒ හින්දා නිරුක්ති වලින් තමයි කියන්නේ. ආන්න නිරුක්ති පටිභාන තව කියලා අර තියෙනවනේ නේද? එතකොට අහනවා ස්වාමීනි තව එහෙම ක්‍රමවේදයක් එහෙම තියෙනවද? සම්මාදිට්ඨිය උපදව ගන්න මීට අමතරව තියෙනවා. ඒක මොකද්ද? නාම රූපම් පජානාති. ආන ඔබතුමා කිව්ව දැනට නාම රූප සමුදයම් පජානාති.
නාම රූප නිරෝධයන් පජානාති නාම රූප නිරෝධගාමිනී පටිපදං පජානාති එත්තාවත කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. නාම රූප කියලා දැන් අපි සම්මුති ධාමයේ කියන්නේ මේ රූප කියන්නේ කායට සම්මුතිය කියන්නේ එතකොට නාම කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවට කියලානේ කියන්නේ. ඇත්තටම නාම රූප කියන්නේ චිත්ත රූප වලට. චිත්ත රූප. දැන් අපට බාහිර රූපයක් අපේ ප්‍රසාද රූපේ හරහා අපේ මනසේ මේ විඥානයේ පහළ වෙලා ඒකේ වැටෙන ප්‍රතිබිම්බයක් තමයි අපට හැම වෙලේම පේන්නේ. ඔව් කම්පණය වෙනවා. ඒ හැම වෙලේම චිත්ත රූප තමයි අපට පේන්නේ. නමුත් අපේ අවබෝධයේ තියෙන බාහිර තියෙන අපට රූපේ පේනවා කියලා. උතන තමයි අවිද්‍යාව, ප්‍රබලම අවිද්‍යාව. පේන්නේ ඇතුලේ තියෙන චිත්ත රූප. දැන් අපි මුග දෙනෙකුගේ අම්මා නෙන්නේ. නේද? දැන් අම්මා කියලා මතක් කරපු ගමන් අම්මා පේන්නේ නැද්ද? එතකොට අම්මා ඉස්සරහින් ඉඳලා දෙයි පේන්නේ. මේ පේනවා කියන මේ දැනුත් සිද්ධ වෙන්නේ ඔය සිතාන්තේම තමයි. චිත්ත රූපය දෙන්නේ. චිත්ත රූප තමයි පේන්නේ. ඈ? ඔව්. සිතමයි සිතට පුළුවන් සිත ආවර්ජනය කරන්න විතරමයි. වෙන මොකක්වත් කරන්න බෑ සිතට. එතකොට නාම රූප කියන්නේ මේ චිත්ත රූප දන්නවා නම් මේක හටගන්නේ මෙහෙමයි කියලා දන්නවා නම් මේක නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා දන්නවා නම් නිරුද්ධ කරන වැඩ පිළිවෙල මේක කියලා දන්නවා නම් ඒකම ප්‍රමාණවත් සම්මාදිට්ඨිය උපදව ගන්න කියලා. බාහිරින් මිදෙන්න. ඒතර ආලය කියන්නේ කාලයක් කියන බුදුදහමේ කදා කාලයක් කතා වෙන්න බෑනේ. ඒ කියන්නේ හටගත්ත දැනම නිරුද්ධ වෙනවා නම් කාලයකට අහු වෙන්නේ නෑනේ. අකාලිකනේ. කාලය කියලා කියනවා නම් ඒක අවිද්‍යාවක් තියෙන්නේ. අවිද්‍යාව. කාලයක් නෑ. කාලය කියන්නේ හිතට තමයි හිත නැත්තම් නෑ. ඔව්. කාලය කියනවට වඩා ඔතන සිතට කියන්නේ සබ්බං සියල්ල කියන්නේ සිතට. අර සබ්බ සූත්‍රයේදී දෘෂ්ටිගත වෙන කාලයකට අහු වුණොත් එතනින් දැන් මෙතන මේ දැන් ඔය ඇත්තටම ලෝකේ පරිහරණය කරන කියන්නේ ලෝකේ පරිහරණය කරනවා කියන්නේ මේ දෘෂ්ටි වල ඊවත් වෙන එකට තමයි. දෘෂ්ටිගත වෙනවා. එතකොට මෙතන මේ සම්මා දිට්ඨි කිව්වම එතන ඒ කියන දෘෂ්ටිය නෙමෙයි තියෙන්නේ. දෘෂ්ටි වලින් අත මිදිච්ච තැන. සම්මා දිට්ඨිය කියන්නේ. දෘෂ්ටි සියල්ල අවසන් කරපු තැන තමයි සම්මා දිට්ඨිය. අනුපගම්ම සීලවා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලා ස්වාමීනි තවත් ක්‍රමයක් තියෙනවා නම් අපිට කියලා දෙන්න ඕන. කියලා. එතකොට කියන්නේ විඥානං පජානාති විඥාන සමුදයං පජානාති විඥාන නිරෝධයං පජානාති විඥාන නිරෝධගාමිනී පටිපදං පජානාති එත්තාවතාකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. යමෙක් විඥානේ දන්නවනම් විඥානේ හටගන්නේ මෙහෙමයි කියලා දන්නවනම් විඥානේ පවතින එකක් නෙමෙයි නිරුද්ධ එතනම නිරුද්ධ වෙන කියන ධර්මතාවය දන්නවනම් ඒ නිරුද්ධ කරන වැඩ පිළිවෙල දන්නවනම් ඒම ප්‍රමාණවත් සම්මා දිට්ඨිය උපදවා ගන්න කියලා. එතකොට විඥානේ හටගන්නේ මොකක් හින්දාද? විඥානේ කියන්නේ දන්නන්නේ නේද? සංකාර හින්දානේ විඥානේ හටගන්නේ. මේ ආරම්භණං විජානාති විඥානං කියලානේ කියන්නේ. ආරම්භණං විජානාති විඥානං. ආරම්භණය දැනගන්න ස්වභාවයට තමයි විඥානය කියලා කියන්නේ. එතකොට ඒක තියනවා හැම නෙමෙයි. තියනවා කියලා ගන්න බෑ. තියනවා කියලා ගත්තොත් බුදුදහමට අහුවෙන විරුද්ධයි. නේද? ආරම්භණං විජානාති. විඥානය කියන්නේ වෙන ආරම්භන වලින් වෙන් කරලා විශේෂයෙන් ඒක දැනගන්න ස්වභාවයට තමයි විඥානය කියන්නේ. නෑනේ. ඒකට විඥානය හටගන්නේ සංකාරයෙන්ද.
නේද? සංඛාර හින්දා. සංඛාර සමුදය විඥාන සමුදය. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධෝ. එතකොට ස්වාමිනී මේ තවත් ක්‍රමවේදයක් තියෙනවා නම් අනේ කියලා දෙන්නකෝ කියලා. එතකොට කියලා සංඛාරම් පජානාති, සංඛාර සමුදයම් පජානාති, සංඛාර නිරෝධයම් පජානාති, සංඛාර නිරෝධගාමිනී පටිපදඤ්ඤ පජානාති, ඉත්තාවතාකෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨිය හොති. සංඛාර නේද? වර්ණ රූප සංඛාර, සද්ද රූප සංඛාර, ගන්ධ රූප සංඛාර, රස රූප සංඛාර, පොට්ටබ්බ රූප සංඛාර, මනෝ රූප සංඛාර. මේකට තමයි සංඛාර කියන්නේ. එතකොට සංඛාර ගන්නවා, සංඛාර හට ගන්න විදිය දන්නවා නම්, ඒක නිරුද්ධ වෙන විදිය දන්නවා නම්, නිරුද්ධ කරන වැඩපිළිවෙල දන්නවා නම්, ඊතකින්ම ඔහු සම්මාදිට්ඨිය උපදවා ගන්න සමතේ. සංඛාර උපදින්නේ මොන නිසාද? අවිද්‍යා සමුදයෝ සංඛාර සමුදයෝ, අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ. නේද? එතකොට කියනවා ස්වාමීනි තවත් ක්‍රමවේදයක් තියෙනවා නම් කියලා දෙන්න කියලා. එතකොට කියන්නේ අවිද්‍යා පජානාති, අවිද්‍යා සමුදයම් පජානාති, අවිද්‍යා නිරෝධයම් පජානාති, අවිද්‍යා නිරෝධගාමිනී පටිපදම් පජානාති. අවිද්‍යාව කියන්නේ නැති දෙයක්. දැන් මෙතන මම කියලා ඉන්නවා කියලා ගත්තොත් අවිද්‍යාව. සක්කාය දිට්ඨියට කියන තව නම අවිද්‍යාව කියන්නේ. ඔව්. ඒකට කියන තව නම. එතකොට අවිද්‍යාව හටගන්නේ මොනවා නිසාද? අවිද්‍යාව හටගන්නේ මොනවා හින්දාද? අවිද්‍යාව හටගන්නේ යථාර්ථය තේරෙන්නේ නැති හින්දා. යථාර්ථය ඇත්ත ඇති සැටි නොදකින හින්දා අවිද්‍යාව හටගන්නේ නේද? දැන් රූප කියන ඒවා හටගෙන දැන් නිරුද්ධ වෙනවා නම් නේද? දැන් මනසේ ඇත්තම ස්වභාවය තමයි ක්ෂණයක් පාසා හටගෙන නිරුද්ධ වෙන බවනේ නේද? මනස මනස හට ගන්නකොට මේ කයේ තියෙන සියලු අවයවයන් මනසත් එක්කම හටගෙන නිරුද්ධ වෙනවා. අපි එක දිගට අපිට හැපෙනවා එහෙම නෙමෙයි. කන ඇහෙනවා එහෙම නෙමෙයි. මේ ආයතන ක්ෂණයක් පාසා මැරෙනවා. නිරුද්ධ වෙනවා. නේද? මේක අර කුණු වෙන්නේ නැත්තේ ඒ හට ගන්න තැනම නැවත ආය මේ කියන්නේ නිරුද්ධ වෙන තැන නැවත හට ගන්න ඉන්නවා. දැන් සමුදය මරණයේදී වෙන්නේ නැවත සමුදය වෙන්නේ නැහැ. මනස නිරුද්ධ වෙනවා නමුත් නැවත ආය සමුදය වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවික මරණය කියන්නේ. නමුත් අපි ජීවත් වෙලා අම්මගේ කුසෙන් ඉපදුච්ච ආයතන සම්මුති මරණයට වෙනකම් මැරිමින් උපදිමින් තමයි ඉන්නේ. එහෙම එක දිගට යමක් පවතිනවා නම් ඒක පවතින්න බෑ ලෝකේ. ඒක පවතින්න බෑ. ඒක ධර්මයට පටහැනි දෙයක්. දැන් මේ විදුලි බුබුලක් තප්පරයක් තුල 55 වතාවක් නිවිලපත් වෙනවා. නේද? අපිට පේන්නේ එක දිගට පත් වෙලා තියෙනවා වගේනේ. නේද? මේක එක දිගටම පත් වෙලා තියෙනවා නම් මේක පවතිනවා තප්පරයක්වත්. කුඩු උණු වෙලා වැටෙනවා. මේකේ හටගෙන නිරුද්ධ වෙන හින්දා තමයි තියෙන්නේ. අපිත් එහෙම තමයි. අපිත් එහෙම තමයි. එතකොට ඊට පස්සේ 15 වෙනි කාරණේ එතකොට තවත් ක්‍රමවේදයක් තියෙනවද ස්වාමීන් වහන්සේ කිව්වම තවත් එක් ක්‍රමයක් තියෙනවා කියලා කියන්නේ. එක් ක්‍රමයක් තියෙනවා කියලා. මොකද දිගින් දිගට ආය කියලා එන්නේ. එතකොට යතෝචකෝ ආවසෝ ආසානංච පජානාති.
ආසව සමුදයංච පජානාති ආසව නිරෝධයංච පජානාති ආසව නිරෝධගාමිනී පටිපදංච පජානාති. යමෙක් ආශ්‍රව දන්නවනම් ආශ්‍රව හටගන්නේ මෙහෙම කියලා දන්නවනම් ආශ්‍රව නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දන්නවනම් නිරුද්ධ කරන වැඩපිළිවෙල මේකයි කියලා දන්නවනම් ඉතකින් මොහු සම්මා දිට්ඨිය උපදවා ගන්න සමතේ. මොනවටද ආශ්‍රව කියන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිද්‍යාශ්‍රව. මෙතන හැබැයි මේ සූත්‍රයේ ආශ්‍රව තුනයි කියන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේවා හින්දා තමයි ආශ්‍රව හටගන්නේ. ඒ කියන්නේ අපි මේ සංසාරයට බැඳලා තියෙන දේවල් තමයි මේ ආශ්‍රව කියන්නේ. කාමය, රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. කාමය නිසා තමයි අපි බැඳිලා තියෙන්නේ නේද? එතකොට මෙන්න මේකට තමයි මේ විදියට ඔබ මේ 16 ආකාරයට බැලුවොත් ඔබට සම්මා දිට්ඨිය උපදවා ගන්න ආකාර 16ක් තියෙනවා කියලා තමයි සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ. මේ ඔක්කොම දැනගෙන නෙමෙයි මේ එක කාරණයක් දැනගත්තත් ඇති සම්මා දිට්ඨිය උපදවා ගන්න කියලා හකලා තමයි මේ කියන්නේ. එතකොට බුදුහාමුදුරුවොත් මේ සක්කාය දිට්ඨිය ගැන කච්චායන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අහනවා බුදුන් වහන්සේගෙන් සම්මාදිට්ඨි බන්තේ උච්චති කිත්තවතානකෝ බන්තේ සම්මාදිට්ඨි හෝති කියලා උන්වහන්සේගෙන් අහනවා. මම ඒක කියලා පොඩ්ඩක් නතර කරනවා මේක. එතකොට බුදුන් වහන්සේ කියන්නේ ද්වයන් නිසිතං කෝ යං කච්චායන ලෝකේ යේන අත්තිතංච නත්තිචංච ලෝක සමුදයංච කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතාච සා න හෝති ලෝක නිරෝධයංච කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්තිචංච සා න හෝති උපාය උපාදානාබිනිවේෂනෝ විනීබද්දෝ කොයං කච්චායන ලෝකේ යේබූයේන තංච උපාය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂනන න උපදීයති න උපාදීයති න නාදීයති න අත්තාමේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛ නිරෝධං නිරුජ්ජමානං නිරුජ්ජති තං කංකති න විචිකිච්ඡායති අපරස්ස පච්චය ඥානමේව වස්තු එත්තවතාකෝ ආවසෝ කච්චායන සම්මාදිට්ඨිය හොති කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඒකේ සිංහල තේරුම බුදුන් වහන්සේ කියන්නේ සම්මාදිට්ඨිය කියන කච්චායන ලෝකේ ඇතයි යන සහ නැතයි යන අන්තයන් දෙක විශාල වශයෙන් භාවිතා වෙනවා. ද්විතීයාන්ත ඇතයි යනත් නැතයි යනත් අන්ත දෙකේ මත තමයි ලෝකේ පවතින්නේ කියලා කියන්නේ. සහසතා උච්ඡේද දෘෂ්ටිය කියන එක. කොටස් දෙකකින් ඇසුරු කිරීම වේ. කච්චායන ලෝකේ සමුදය තත්තු පරිද්දෙන් දක්නාහට ලෝකේ නැතයි යන සිදුවීම නොවේ. ලෝකේ තත්ත්ව පරිදි දකින්නකොට කච්චායන ලෝක සමුදය තත්තු පරිද්දෙන් දක්නාහට ලෝකේ නැතයි යන සිදු නොවේ. යම් කිංචි සමුදය ධම්මං කියන එක ලෝකේ හට ගැනීමක් දකින්න කෙනෙකුට නැතයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ අවිද්‍යාව නෙමෙයි. ඊතර අර සබ්බ මත්තිතිකෝ කච්චායන අයමේකෝ අන්තු සබ්බ නත්තිතිකෝ කච්චායන අයන් ဒ ුතියොන්තෝ කියන තැන නෙමෙයි කියන්නේ.
යමක් හට ගන්නවා නම් එතන ලෝකයක් නැහැ කියන්න බෑ. හරිද? එතකොට ඒ හට ගන්න ලෝකේ එතනම නිරුද්ධ වෙනවා නම් ඇතයි කියන්නත් බෑ. එතන දැන් ඔයාලා එතන තමයි අර ඒකත් කච්චායන සූත්‍රයේ වෙනද සබ්බ මත්තිතිකෝ කච්චායන අයමේකෝ අන්තෝ සබ්බ නත්තිතිකෝ කච්චායන අයං ဒ ුතියෝ අන්තෝ ඒතිත්තේ කච්චායන උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතං ධම්මං දේශේති අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය මෙහෙම ගිහිල්ලා මේ දුක හැදෙන විදිය කියනවා. දුක කියන්නේ ලෝකෙටනේ නේද? ලෝකේ කියන්නේ දුක කියන්නේ දෙකක් නෙමෙයි ධර්මතා. එකක්මයි. ලෝක සූත්‍රය කියන්නේ දුක්ඛ සූත්‍රය කියන්නේ සූත්‍ර දෙකක් නෙමෙයි එකක්. එතකොට මනසේ යම් කිසි හට ගැනීමක් තියෙනවා නම් ලෝකේ නැතයි කියන්න බෑ. හැබැයි ඒ හටගත්ත ලෝකේ එතනම නිරුද්ධ වෙනවා නම් ඇතයි කියන්නත් බෑ. මෙන්න මේ කාරණේ තත්තු පරිද්දින් දන්නවා නම් අන්නෝ සම්මා දිට්ඨිකේ කියලා තමයි බුදුන් වහන්සේ විස්තර කරන්නේ. අමාරුම තැන. ඒ කියන්නේ ඇතයි කියවුවොත් ඒකත් බෑ නැතයි කිව්වත් බෑ කියලා. මේ මොකද්ද තියෙන්නේ? ඔව් කියන්නේ එතකොට අර දැන් හේතුඵල ධමයක්නේ. දැන් ඒ සබ්බ මත්තිතිකෝ කච්චායන අයමේකෝ අන්තෝ සබ්බ නත්තිතිකෝ කච්චායන අයං ဒ ුතියෝ අන්තෝ ඒතේතේ ආංච කච්චායන උභෝ අන්තේ අනුපගම්මේන මජ්ක්‍ධිමා පටිපදං ධම්මං දේශේති අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භවපච්චය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු ආයාස සම්භවಂತಿ ඒව මේ තස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. අන්න දුක හට ගන්න විදිය නේද? එතකොට ඒ හටගත්ත දුක ඒ ලෝකේ තියෙනවද එතන? බුද්ධ න්‍යායට අනුව බුද්ධ න්‍යාය නේද? හටගන්නේ අතන තණ්හාව ඇතයි කියන සංඥාව තුළ ඇති වෙන තණ්හාව නිසා. ඔව් තණ්හාව නිසානේ. දැන් මේ මාත් වැදගත් ප්‍රශ්නයක් මොකද කියලා අපි සාකච්ඡා කරනවා. ඔව් ඇතයි කියන තණ්හාව හින්දා තමයි ඒ කියන්නේ අවිද්‍යාව හින්දා තමයි ඒක හටගන්නේ. එතකොට ඒ හටගත්ත තැනම නිරුද්ධ වෙනවා නම් එතන ඇතයි කියන්න බෑ. හටගන්න හින්දා නැතයි කියන්න බෑ. හටගත්ත ඒක එතනම නිරුද්ධ වෙන නිසා නැතයි කියන්නත් බෑ. මම මේ අන්ත දෙකෙන්ම බැහැර වෙලා හේතු ප්‍රත්‍යයෙන් අවිද්‍යාව නිසා සංකාර හට ගන්නවා සංකාර නිසා විඥානය හට ගන්නවා කියලා මෙන්න මේ හේතුඵල ධම දේශනා කරනවා කියලා තමයි කියන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති. දැන් මේ කරුණු 16ක් නේ. මේ කරුණු 16න් කරුණු 4ක් ඇරුණකොට අනිත් 12ම මොනවාද? පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාද ධර්මයේ තම පවුරක් කියන්නේ. ඉතින් මේ ලෝකෙන් ඈතර වෙන්න තියෙන එකම පහුර තමයි පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ. බුදුන් වහන්සේ අර ලෝකේ කිසිම කෙනෙක් මේනි ධර්මයක් ලෝකෙට ඉදිරිපත් කළා නැහැ. කොයිதான் සියුම් විදිහට මේක ફોકસ කරලා තියෙනවා. අන්න ඒ හින්දා තමයි අර යෝ පටිච්චසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මග්ගං පස්සති. යමෙක් පටිච්චසමුපාදයේ දන්නවා නම් අන්න ਉਹ ධර්මයේ දකින්නවා. ධර්මයේ දැක්කගෙන බුදුන් දකින්නවා. බුදුන් දකින්නවා. ඉතින් අපි උත්සාහ වෙන්න ඕනන්නේ මොකේද? බුදුන් දකින්න නේද? මැරෙන්න ඉස්සලා ආදාදම හෙට මැරෙයිද අපි කියන්න බෑනේ නේද? කිසි දවසක මැරුණෙන් පස්සේ නිවන් දකින්න බෑ
ඒක අමූලිකම අවිද්‍යාවක්. විශාලම අවිද්‍යාවක්. මරණයෙන් පස්සේ නිවන් දකින්නවා කියන එක නේද? ජීවත් වෙලා ඉඳි මේ දකින්න නිවන් දකින්න තියෙන එකම එක වැඩපිළිවෙල මොකද්ද? පටිච්ච සමුප්පාදේ දකින්න එක. හේතුඵල ධම දකින්න එක. නේද? දැන් ওই හේතුඵල දැන් පටිච්ච සමුප්පාදේ දැන් ওই හේතුඵල ධම කියන එක පරිසම්පාදේ කියන්නේ හේතුඵල ධම. හේතුඵල ධමනේ. ඉතින් මේක ඔය අපි ඔය කියනෝනේ මේ ලෝකේ තියෙන ලොකුම බරපතලම කාරණේ මොකද්ද? ලෝකයෙන් ඈතර වෙන එක. නේද? ලෝකයෙන් ඈතර වෙන එක. ඔය මම ඔය ලෝකයෙන් ඈතර වෙලා ඉන්නේ කියලා අහලා නිකන් සමහර අය කියවනවා. මේක තමයි ලෝකයෙන් ඈතර වෙන එකම මාර්ගය. මේක එහෙම මෙසේ අභියෝගයක් නෙමෙයි. ඇත්තටම ලෝකේ තියෙන අමාරුම කාර්යය. නේද? හන්දට යන්න පුළුවන්. ලෝකයෙන් ඈතර වෙන්න බෑ. වෙන ග්‍රහ ලෝක වලට යන්න පුළුවන්. ලෝකයෙන් ඈතර වෙන්න යන්න බෑ. ලෝකයෙන් ඈතර වෙන්න නම් මෙන්න මේ පටිච්ච සමුප්පාදය දකින්න වෙනවා. පටිච්ච සමුප්පාදය දැක්කොත් අපිට බුදුන් දකින්න පුළුවන්. නේද? එහෙම නැත්නම් උන්වහන්සේගේ කයකින් කයක් නැහැනේ. කයක් නැහැනේ නේද? බුදුන් වහන්සේ උන්වහන්සේම කියනෝනේ. දැන් අර මේ මම මෙතනදීම තව පොඩ්ඩක් කියන්නම්කෝ. අර ඔය දැන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. ඕක මේ 6 වෙනි ධර්ම සංගායනාවෙන් සංශෝධනය කරපු එක. සංශෝධනයේ සීසයඩෝ කියලා ස්වාමීන් වහන්සේ නමකින් බුරුමේ තමයි ඔය මේ 6 වෙනි ධර්ම සංගායන දැන් 6 වෙනි තිබ්බේ 7ක් තිබිලා නැහැනේ. ඒකෙන් ගත්ත නිගමනයන් අනුව තමයි මේ දැන් ඔය ධර්මයේ ලියලා තියෙන්නේ. ඒකෙදි තමයි යෝග දැන් බුදුන් වහන්සේ බ්‍රහ්මජාල උච්චින්න බව නෙත්තිකෝ තථාගතස්ස කායෝ නිටති යාවස්ස කායෝ තස්සති සවනං දක්ඛින්ති දේව මනුස්සාන කායස බේදා බුද්ධං ජීවිත පරියාදාන න දක්ඛින්ති දේව මනුස්සාන. බුද්ධ කියන දන කයක් නැහැ. ඉතින් උන්වහන්සේ කයක් නැහැ කියලා අපිට කියනවාද කය වඩන්න කියලා? නේද? එතකොට එතනම බොරුවක් කියලා ඒක තේරෙනවනේ. නේද? එතකොට වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව කියන්නේ සුඛ වේදනා භික්ඛවේ දුක්ඛතෝ දට්ඨබ්බං. දුක්ඛ වේදනා භික්ඛවේ සල්ලතෝ දට්ඨබ්බං. අදුක්ඛම සුඛ වේදනා භික්ඛවේ ශුඤ්ඤතෝ දට්ඨබ්බං. එතකොට වේදනාවක් තියනවද? එතකොට උන්වහන්සේ අපිට වඩන්න කියනවද වේදනාවක් නැහැ කියලා? එතකොට චිත්තානුපස්සනාව යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සිත කියන ධර්මයේ හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. එතකොට වඩන්නේ මොකද්ද? නේද? වඩන්නේ මොකද්ද? වඩන්න දෙයක් නෑ. මෙතන විපල්‍යයන්න්නේ තියෙන්නේ. මේ මහත් ප්‍රශ්නයක් කියන්නේ මේ මොනවද පේන්නේ තියෙන්නේ කියලා. ඔව්. ඒකට පැහැදිලි උත්තරයක් අපි දුන්නා නම් ඒක වටිනවා. ඔව්. එතකොට ඔය තමයි මේ තියෙන මේ කියන්නේ වේදනා මේ චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සබ්බේ ධම්මා පහතබ්බා පහේව අධම්මා නිස්සරණත්තාය වෝ භික්ඛවේ ධම්මං දේසිසාමි න ගහනත්තාය නිස්සරණත්තාය න නිස්සරණත්තාය. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ සියලු ධර්මයන් නැතහරින්න කියලා. එතකොට මේගොල්ලෝ කියන්නේ සියලු ධර්මයන් වඩන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ සියලු ධර්මයන් අතහරින්න කියලා. මේගොල්ලෝ කියනවා සියලු ධර්මයන් වඩන්න කියලා. ගැලපෙනවද? ගැලපෙන්නේ. ඉතින් ඒක තමයි යථාර්ථය. මේක අර බුද්ධි ගෝචර ධර්මයක් නේ. නේද? ප්‍රඥාවන්තයන්ට මිසක්කම් අඥානයිට මේක තේරුම් ගන්න බෑ, අමාරුයි. ඉතින් ඒ හින්දා අර සියලු දෙනාම ප්‍රඥාව අවදි කර ගන්න ඕනේ.
දැන් බුදුන් වහන්සේ ලෝකේ අවුරුදු 45ක් වැඩ ඉඳමින් කරේ පරියාප්තිය. දැන් අපේ ආමඳුරෝ මේක අත්දකලා අපිට කියන්නේත් පරියාප්තිය. නේද? අපි කතා කරන මේ ධර්මතාවත් පරියාප්තියයි තියෙන්නේ. පරියාප්තියෙන් ඔබට දැනගන්න පුළුවන් මේකේ යම් කිසි මේ සත්‍යතාවයේ අවබෝධ තේරුම් ගන්න පුළුවන්. ප්‍රතිපත්තියේ මත තමයි ඔබ පටිවේදේ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක තව කෙනෙකුට කරවන්න බෑ. ඒක තමන් විසින් කරගන්න ඕනේ ධර්මතාවය. මේ සම්බන්ධව මොනවා හරි තියෙනවද තව ගැටලු? උදාහම දැන් අර මං කිව්වේ අර නිවන කතා කරනකොට නිරුත්ති වලින් කියන්නේ කියලා. නැත යන අර්ථයෙන් හැම වෙලෙම බලන්නේ. නිරුත්ති වලින් කියන්නේ. නිරුත්තියෙන් බලන්නේ. ඇතයි යන කෝණයෙන් බැලුවොත් බුදුහාම හම්බ වෙන්නේ නැහැ. බුදුහාම හම්බ වෙන්නේ නැහැ. දෘෂ්ටිගත වීම නෙවෙන්නේ. නැතයි කියන අර්ථයෙන් තමයි කොටින්ම කියනවා නම් ඇත්තටම ලංකාවේ තියෙන බුදුදහමක් නෑ ලංකාවේ. තියෙන්නේ බුද්ධාගමක්. ආගමක් තියෙන්නේ. ඉතින් ආගමකින් මේ නිවන් දකින්න බෑ. නමුත් අර සමාජයේ යහපැවැත්මට යම් දේවල් තියෙන්න පුළුවන්. ඒ ටිකෙන් කියන්නේ ප්‍රති ධම්මචාරී කියලා කියන්නේ ඒ ටික සම්මුතියකට. ඔව්. ඉතින් ඒ හින්දා දෙහියත්ත කණ්ඩියේ රිදී යල දෙහියත්ත කණ්ඩියේ පදිංචි එච්.ජී. සිනෝල් ඕසද ගාල්ලගේ කියන අවුරුදු 2කමාරක් වයස ඇති දරුවා මොලේ උණ රෝගයක් හැදිලා ශ්‍රවණාබාධයක් හැදිලා තියෙනවා. ඉතින් ඒ දරුවට මේ සුවපත් භාවයට පත් වෙන්න කියලා එයාගේ සීයා වන මේ ආර් ජේමිස් මහත්තයා තමයි මේ මගේ දේශනාවේ පටිගත කිරීමට දායකත්වය ලැබලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ඉතින් එතුමා බලාපොරොත්තු වෙනවා මේ හේතුව නිසා ඒ දරුවා සුවපත් වේවා කියලා. අපි සියලු දෙනා මේ අවස්ථාවේදී එසේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තව එතුමාගේ තව බලාපොරොත්තුවක් තමයි මේ දහම් මාර්ගයේ ඉන්න සියලු දෙනාටම මේ ජීවිතයේදීම සම්මා දිට්ඨිය උපදේවා කියලා එතුමාගේ බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තුවත් එසේම ඉෂ්ට වේවා කියලා දැනුම් දෙලා එතුමා තමයි මේ සම්මා දිට්ඨිය ගැන මට පොඩ්ඩක් කතා කරන්නත් කියලා කිව්වේ. ඉතින් ඒ හින්දා ඉතින් මේ දහම් සාකච්ඡාවේදී මම මේ පැහැදිලි කිරීපේදී ඔබට යම් කිසි මේකෙන් ගන්න යමක් තිබුණා නම් ඒකේ ගෞරවය අපේ මේ ලෝකෙට මේ ධර්මය ඉදිරිපත් කරවූ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට, උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයට, ඒ වගේම අපිට මේ මාර්ගය හොයලා එලිපෙහෙලි කරලා දුන්න අපේ ගෞරවනීය අවසරයි නක්කවත බුද්ධ පරායන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජා උපහාරයක් පිණිස වේවා කියලා සියලු දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතකින් මේ මගේ කෙටි පැහැදිලි කිරීම අවසන් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.